අද oven එකේ වගේම ලිප්පේ රසට හදන්න පුළුවන් පොල් කේක් රෙසිපි එකක් තමයි ඔයාලට අරගෙන ආවේ. ඉතින් මම මේකට මුලින්ම රුලන් ග්‍රෑම් 50ක් බැද ගන්නවා. ලිපේ ගින්දර අඩුවෙන් තියාගෙන විනාඩි 3ක් 4ක් බැද ගන්න. දැන් මේක නිවෙන්න තියලා දුඹුරු සීනි වලින් ග්‍රෑම් 150ක් කැරමල් කරගන්නවා. සීනි ටික ලිපේ ගින්දර වැඩි කරගන්නේ නැතුව මේ වගේ ලස්සන පාරට කැරමල් කරගෙන ඒකට උණු වතුර වලින් මිලිලීටර් 300ක් ටික ටික දාගන්නවා. වතුර ටික දාගන්නකොට පරිස්සමෙන් දාගන්න ඕන. දැන් සීනි ටික හොඳට දිය වුණාම තව දුඹුරු සීනි ග්‍රෑම් 100ක් එකතු කරගෙන ඒකටම බැදගෙන කුඩු කරගත්ත එනසල් සහ කුරුඳු කුඩු ටිකක් එකතු කරගන්නවා. ඔයාලට තව මේකට ලුණු ටිකකුත් එකතු කරගන්න පුළුවන්. මේ වගේ සීනි පැණි එක හොඳට නටනකොට ඇට ඉවත් කරගත්ත ඉඳි ග්‍රෑම් 100ක් දාගෙන ඒ ටික පැණි එකත් එක්ක හොඳට කලවම් කරගන්නවා. කෑලි ටිකක් පොඩි වුණාට කමක් නැහැ. දැන් මේකට ගාගත්ත පොල් ග්‍රෑම් 250ක් එකතු කරගෙන ඒකටම මුද්‍රස් පළං ග්‍රෑම් 50කුත් එකතු කරගන්නවා. දැන් මේ මිශ්‍රණය හොඳටම නිවෙන්න තියන්න ඕන. ඒ අතරේ මම බිත්තර 3ක් මේ වගේ ගෑරුප්පුවකින් හොඳට ගසා ගන්නවා. ඊට පස්සේ පොල් පැණි මිශ්‍රණය හොඳට නිවුනම ඒකට රුලන් ටික එකතු කරගෙන හොඳින් කලවම් කරගන්නවා. මේ වෙලාවේ ඔයාගේ oven එක සෙල්සියස් අංශක 170ට ප්‍රීහීට් වෙන්න දාගන්න. දැන් මේකටම පාන් පිටි ග්‍රෑම් 150, බේකින් පවුඩර් තේ හැඳි එකක්, බේකින් සෝඩා තේ හැඳි කාලා මේ දේවල් හලාගෙන මිශ්‍රණයට එකතු කරගන්නවා. මෙතනදි මම පාන් පිටි දෙපාරකට තමයි මිශ්‍රණයට එකතු කරගන්නේ. පාන් පිටි ටිකත් හොඳටම කලවම් වුණාම බිත්තර මිශ්‍රණය අන්තිමටම දාලා හොඳින් කලවම් කරගන්නවා. තෙල් කොලයක් දාගෙන ලෑස්ති කරගත්ත ට්‍රේ එකට කේක් මිශ්‍රණය දාගෙන හොඳින් ටැප් කරලා සෙල්සියස් අංශක 170ට ප්‍රීහීට් කරගත්ත oven එකට දාගෙන විනාඩි 45ක් පැයක් අතර කාලයක් හොඳින් බේක් කරගන්නවා. ඉතින් මේ කේක් එක මේ වගේ ලස්සන පාටට බේක් වෙලා හොඳින් නිවුනම කන්න තමයි තියෙන්නේ. එහෙනම් මේ රස පොල් කේක් රෙසිපි එක try කරලා බලලා රස කියන්න අමතක කරන්න එපා.